Hi, මේ වීඩියෝ එකේ අපි බලන්න යන්නේ ASC timetable software එක use කරගෙන ටීචර් කෙනෙක් absent වෙනකොට ඒ ටීචර්ගේ periods ටික classes වල වෙන relief teacher කෙනෙක්ව දාලා කොහමද අපි ඒක cover කරන්න යන්නේ කියන එක තමයි බලන්න යන්නේ. සාමාන්‍යයෙන් එක class එක ගත්තා නම් ඒ class එකේ subject නැත්නම් period වෙලාවක ටීචර් කෙනෙක් නැතුව ඒ class එක තියෙන්න බෑ. එතකොට කවුරු හරි ටීචර් කෙනෙක් එතනට replace කරලා ඒ class එක බලා ගන්න ඕනේ. යම් හේතුවක subject teacher කෙනෙක් absent වුණා නම් ඒ subject ටීචර්ගේ periods ටික cover කරන්න තමයි substitute teacher කෙනෙක්ව අපි පත් කරන්නේ. එතකොට මේක කරන්න සාමාන්‍ය management එකට ගොඩාක් වෙලා ගන්නවා මේ substitute නැත්නම් relief ටික හදන්න. එතකොට මේක easyen කොහමද කරන්නේ කියන එක තමයි මම ASC software එකෙන් කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් substitute teacher කෙනෙක්ව අපි class එකට assign කරනකොට අපි management එකක් විදියට ප්‍රධානම consider කරන්න ඕනේ දෙයක් තමයි මේ ටීචර්ව ඒ class එකේ assign කරන එකෙන් එයා 45 minutes ඒ class එකේ ඉන්න යනවා. එතකොට ඒ class එකේ students ලා මේ 45 minutes ම යම් ප්‍රයෝජන වෙලාවක් විදියට මේක පාවිච්චි කරගන්න ඕනි කියන එක අදහසකට ගන්න ඕනි. එතකොට relief එක දානකොට ගැළපෙන විදියට relief එක ඒ classes වලට allot කරන එක management ගේ ප්‍රධාන කරුණක් වෙනවා. සාමාන්‍යයෙන් ටීචර්ස් ලා absent එක වෙන methods බලනවා නම් සාමාන්‍යයෙන් එකක් තමයි full day ඒගොල්ලෝ නිවාඩුවක් ගන්න පුළුවන්. ඒත් එක්කම half day නිවාඩු ගන්න පුළුවන්. එහෙම නැත්නම් short leaves ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාරි medical හේතුව මත long time නිවාඩුවක් ගන්න පුළුවන්. එතකොට මෙවැනි විදියට ඒගොල්ලෝ නිවාඩු ගන්නකොට මේ නිවාඩු වලට ගැලපෙන විදියට ASC timetable software එකේ ඒකට අදාළ reliefs ටික අපිට ලේසියෙන්ම handle කරගන්න පුළුවන්. එතකොට management substitute teacher කෙනෙක්ව class එකට පත් කරනකොට ඒගොල්ලෝ ප්‍රධාන criteria ටික follow කරන්න ඕනේ. ඒකට හේතුව ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒ substitute teacher යම් useful විදියට ඒ period එකේ ඒ class එකේ යම් වැඩ කටයුත්තක් කරන්න ඕනේ කියන එක තමයි. එතකොට මේ criteria එක ගත්තා නම් පළවෙනි criteria එකක් අපි use කරන්න පුළුවන්. එකම subject නැත්නම් ඒ subject teacher කෙනෙක්ම assign කරන එක. උදාහරණයක් ගත්තා නම් maths teacher ආව නැත්නම් වෙන maths teacher කෙනෙක් හිටියා නම් ඒ period එකට ඒ teacher ව අපි allocate කරන්න පුළුවන්. එතකොට ඒ class එකේ maths ටික ඒ ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක හොඳම solution එකක්. සමහර schools වල teachers ලා අඩුයි නම් එවැනි feature එකක් අපිට නැති වෙනවා. ඒ නිසා අනිත් option එකට යන්න පුළුවන්. ඒ class එකේ වෙන subject උගන්වන්න teacher කෙනෙක්ව ඒ class එකට assign කරන්න පුළුවන්. ඒතකොට එයාගේ subject එක ඒ ළමයින්ට උගන්වලා යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේ සිටුේෂන් එකකුත් ඒ ස්කෝලේ නැත්තම් අපි අනිත් ඔප්ෂන් එකට යන්න පුළුවන්. ප්‍රධාන සබ්ජෙක්ට්ස් මොනවාරි තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්කූල් එක ක්ලාසස් වල මේන් සබ්ජෙක්ට්ස් ටිකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට ටීචර්ස් ටිකව ඒ ක්ලාස් එකට අපිට allocate කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඒකට ෆයිනල් ඔප්ෂන් එකට යන්න පුළුවන්. වෙන ටීචර්ස් එහෙම නැත්නම් වෙන ස්ටාෆ්ස් ලාව අපි allocate කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ස්කෝලේ සමහර ස්කූල්ස් වල non academic staffs ලාවත් සමහර relief periods වලට යවන අවස්ථාවක් තියෙනවා ටීචර්ස් ලා අඩු ස්කූල්ස් වල. එතකොට මේ විදිහේ relief කට්ටියට වඩා උඩ තියෙන relief ටික අපි ඒ classes වලට allocate කරා නම් යම් විදියක ප්‍රයෝජනයක් වෙනවා අර විනාඩි 45ක ඒ ළමයින්ට යම් කාර්යයක් ඉටු කරගන්න. එතකොට සමහර පාසල් වල මේ වගේ relief එක අඩු කරන එක ලේසි. මේ සමහර පාසල් වල ටීචර්ස් ලා අඩු නිසා ඒගොල්ලන්ට මේ විදියට timetable එක දාන්න අපිට ගොඩාක්ම ගැටලු තියෙනවා ඒ ස්කූල්ස් වල ටීචර්ස් ලා අඩු නිසා. එතකොට ASC timetable software එකේ අපි මේ ක්‍රිටේරියාස් ටික ලස්සනට ඩිෆයින් කරලා ඔටෝමැටිකලි මේ රිලීෆ්ස් ටික allocate කරන විදියට අපි හදන්න පුළුවන්. දැන් මම කියලා කියන්න යන timetable එකේ මම ටීචර්ස් ලා 4 දෙනෙක් නිවාඩු විදියට අරගෙන තියෙනවා. ශාකිර් සර් ඒ කියන්නේ එයා entire day full day එයා නිවාඩුවක් ගන්නවා. මම මේක සාමාන්‍යයෙන් 7 ජනවරි කියන date
එක යටතේ තමයි මේ රිලීෆ් එක මම ඇනලයිස් කරලා මේක අදලා පෙන්නලා තියෙන්නේ. ඒතර ඒ ඩේට් එකේ එබ්සන්ට් වෙන ටීචර්ස්ලා 4 දෙනෙක් තමයි ශාකිර් සර් කියන කෙනා එන්ටේඩ් එකේ එයා ෆුල් ඩේ එයා නිවාඩුවක් ගන්නවා. ඒ වගේම රිහාම් කියන කෙනා ෂෝට් ලීව් එකක් ගන්නවා මෝර්නිං අවර්ස්. එතකොට එයා morning 2 periods එයා නිවාඩුවක් ගන්නවා first periods දෙක. ඒ වගේම අනිත් එක තමයි මෆස් එයා half day ගන්නවා morning. එතකොට එයා morning hours school එයා නිවාඩුව after 11 තමයි එයා ස්කෝලට එන්නේ. එතකොට half day එයා ගන්නවා. බාලන්සර් කියන කෙනා 2 month එයා දිගට නිවාඩුවක් ගන්නවා මොන හරි මෙඩිකල් හේතුවක් මත. එතකොට මේ වගේ නිවාඩු ටික කොහමද AAC software එක handle කරන්න කියන එක තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. දැන් මෙතන බලන්න ශාකිර් සර්ගේ එන්ටේඩේ යා ලීව් ගත්තා නම් බදාදා එයාට මේ පීරියඩ්ස් ටික රිලීෆ් එකක් වෙටෙන්න ඕනි මේ පීරියඩ්ස් ටිකට. අනිවාර්යයෙන්ම ඒකට අසයින් වෙන්න ඕනි. ඒ වගේම රිහාම් සර්ව ගත්තා නම් එයා පළවෙනි පීරියඩ් දෙක තමයි නිවාඩු. එතකොට මේ ටයිම් දෙකට එයාට රිලීෆ් එකක් අපි ඇලොකේට් කරලා දෙන්න ඕනි එයාගේ පීරියඩ් වෙලාවට. ඒ වගේම half day ගන්නවා මෆස්. එතකොට එයාගේ පීරියඩ්ස් උත් බලනවා නම් මේ පීරියඩ් එකේ එක පීරියඩ් එකක් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. එතකොට එයාට ඒ වෙලාවට පීරියඩ් රිලීෆ් එකක් වෙටෙන්න ඕනි ඒ ක්ලාස් එකට. ඒත් වගේම බාලන් කියන කෙනා එයා මාසයක් නිවාඩු ගන්නවා නැත්නම් මාස දෙකක් නිවාඩු ගන්නකොට එතකොට එයාට ඒ ටයිම් ටේබල් එක සම්පූර්ණයෙන් රිලීෆ් එකක් වෙටෙන්න ඕනි. එතකොට මේ විදිහට තමයි අප රිලීෆ් එක දාලා කරන්න යන්නේ. මම මෙතනදී එබ්සන්ට් ටයිප්ස් හතරටම AAC ටයිම් ටේබල් software එකේ මම easy method එකට රිලීෆ් එක clear එකට හදලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලෝ AAC software එක ඉන්ස්ටෝල් කරනකොට මෙතනදී බලන්න සාමාන්‍යයෙන් අපි AC time table කියන software එක තමයි අපි use කරන්නේ time table එක දාන්න. මෙතන තියෙනවා AC substitution කියලා application එකක් install වෙලා තියෙනවා. මේ application එක use කරගෙන අපිට relief ටික easier දාන්න පුළුවන්. එතකොට මේ AC substitution software එක නැත්නම් ඒ application එක ඔයගොල්ලෝ run කරන්න. එතකොට ඒක run වෙනකොට online connection option එකක් ආයි. එතකොට ඒක ignore කරන්න. ඒක අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක close කරන්න. close කරාට පස්සේ දැන් මේ application එකේ අපි තෝරගන්න ඕනේ කලින් අපි time table එකක් දාලා තියෙනවා. ඒ time table එක මෙතනට link කරන්න ඕනේ. එතකොට ඒ අරහා තමයි අපි substitutions දාන්න යන්නේ. ඒක link කරන්න settings වලට ගිහිල්ලා එතන බලන්න time table කියන option එකක් තියෙනවා. එතකොට ඒ time table එක දීලා අපි time table එකක් මේකට apply කරන්න පුළුවන්. ඊට කලින් අපි කරන්න ඕනේ දෙයක් තමයි ස්කෝලේ academic year එක තෝරගන්න ඕනි. ඒක අපි first එකට කරගමු. එතකොට ඒක settings එකේ බලන්න start new school year කියන එකක් තියෙනවා. ඒක click කරා නම් මේ වගේ dialog box එකේ ඒක okay කියලා යන්න. මෙතනදී academic දිනය තෝරගන්න කවද්ද මේක පටන් වෙන්නේ කියන එක. මම මෙතනදී මම මේ time table එකේ හදපු date එක compare කරනකොට මම December 31st එක දෙන්නම්. ඒ කියන්නේ December 31st 2025 ඉඳලා මම මේ academic year එක පටන් ගන්න නිසා. එතකොට මම මේක දීලා මම මෙතන okay දුන්නාම දැන් මගෙන් ආනවා මේ time table එකට නමක් ඉල්ලනවා. title එකක් ඉල්ලනවා. එතකොට අපි ඒ time table එකේ title එකම අපිට මෙතන use කරගන්න පුළුවන්. මම මෙතන beta soft 2026 කියන එක provide කරනවා. provide කරාට පස්සේ time table එක select කරන්න කියලා කියනවා. select එක දීලාම දැන් අපි කලින් time table එක save කරලා තියෙන එක තැනක ඒක අපි from local disk එක තෝරගෙන අපි ඒ time table එක තෝරගමු. දැන් මගේ කම්පියුටර් එකේ මම desktop එකේ betasoft 2026 කියලා තමයි time table එක save කරලා තියෙන්නේ. ඒතකොට ඒක select කරලා මම ඒක open කරන්නම්. open කරපු ගමන්ම මෙතනට මේ time table එක ගන්නවා. දැන් මෙතන බලන්න substitution එක period එක පෙන්නනවා December 31st 2025 ඉඳලා තිය December 2026 වෙනකන් අපිට time period එකක් allocate කරලා දෙනවා reliefs ටික මේක දාන්න පුළුවන්. එතකොට මේක දීලා okay දුන්නාම මෙතන successful dialog message එකක් එනවා. එතකොට okay දෙන්න. okay දුන්නාම දැන් අපි basic setup එක කරගත්තා time table එකේ substitution එක දාන්න. එතකොට මේ software එක use කරගෙන දැන් easy-යෙන් අපි substitution ටික දාන්න පුළුවන්. එතකොට මේ time table එක assign කරාට පස්සේ අපි තව ප්‍රධානම settings ටිකක් කරන්න ඕනි substitution එක apply කරන්න කලින්.
එතකොට එකක් තමයි ටීචර්. එතකොට මේ ටීචර් කියන ඔප්ෂන් එක settings එකට ගියා නම් ටීචර් කියන ඔප්ෂන් එක ක්ලික් කරා නම් මෙතන බලන්න දැන් ස්ටාෆ්ස් ලාගේ ලිස්ට් එක පෙන්නනවා ස්කූලේ ඉන්න ස්ටාෆ්ස් ලාගේ ලිස්ට් එක. එතකොට සමහර ටීචර්ස්ලා අපි සබ්ස්ටිටියුෂන් එකට එන්න හොඳ නැහැ කියලා හිතනවා නම් ඒ ටීචර්ස්ලාව මෙතනින් අයින් කරගන්න. දැන් සාමාන්‍යයෙන් අපි විදුහල්පති සබ්ස්ටිටියුෂන් වලට එන්නේ. එතකොට අපි සබ්ස්ටිටියුෂන් එකෙන් එයාව අපි අයින් කරන්න පුළුවන්. එතන ක්ලික් කරලා. එතකොට ක්ලික් කරපු ගමන්ම එතන රිමූව් වෙයි. ඊට පස්සේ ඒ වගේම තවත් දෙයක් තමයි සාමාන්‍යයෙන් non academic staffs ලාවත් අපි මෙතනින් අයින් කරගන්න පුළුවන්. එතකොට මේ non academic staffs ලාත් අපි තෝරගමු. එතකොට non academic staffs ලාත් අපි substitution එකට එන්න ඕනේ නැත්තම් ඒගොල්ලවත් අපි මේ විදියට අයින් කරගන්න ඕනේ. මේම අයින් කරා නම් automatically substitution generate කරනකොට මේක timetable එකේ මේගොල්ලොන්ට reliefs ටික වැටෙන්නේ නැහැ. එතකොට සමහර ස්කූල්ස් වල ඩිපුටි ප්‍රින්සිපල් වත් අපිට මෙතනින් allocate කරගන්න පුළුවන්. එයාගේ allocate කියන්නේ periods substitution වලට එයාව එන්න හොඳ නැහැ කියලා හිතනවා නම්. දැන් අනිත් එක print කියන option එක මේක print එක එන්න ඕනි විදිහ අපිට use කරන්න පුළුවන්. මේ duty කියන option එක ගොඩක් important column එකක්. දැන් සාමාන්‍ය එක teacher කෙනෙක් තේලා අපි duty එකට ගියා නම් මෙතන මේ ash color එකේ fill වෙලා තියෙන එක තමයි එයාට allocate වෙලා තියෙන timetable එක. එතකොට එයාට timetable තියෙනවා. අනිත් spaces බැලුවා නම් එයා ෆ්‍රී එකට ඉන්න වෙලාවල් ටික තමයි පෙන්වන්නේ. එතකොට රිලීෆ් එකේ මේ ෆ්‍රී ස්ලොට්ස් ටික අපිට යූස් කරගන්න පුළුවන්. සමහර අවස්ථාවල සමහර ෆ්‍රී ටයිම්ස් වල වෙන ඩියුටිස් එයාට allocate කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඩියුටි එකක් allocate කරලා තනං එයාව රිලීෆ් එකට ගන්න හොඳ නැහැ. එතකොට ඒ පීරියඩ් මොකද කියන එක මෙතනින් ඩියුටි විදියට assign කරන්න පුළුවන්. එතකොට මෙතන ක්ලික් කරපු ගමන්ම එයා ඩියුටි එකක් එතනට allocate වෙනවා. එතකොට Monday first period ඉර්ෂාඩ් එකට ඩියුටි එකක් විදියට allocate වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මෙයාට ඩියුටි නෑ. මේ මෙයාව සබ්ස්ටිටියුෂන් විතර ගන්නම හොඳ නැත්නම් මෙතන මේ එයාව එතනින් අයින් කරන්න පුළුවන්. එතන සබ්ස්ටිටියුෂන් එයාට වැටෙන්නේ ෆස්ට් පීරියඩ් එකේ. එතකොට ඒ වගේ දේවල් මෙතන සෙට් කරගන්න තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ. මේක දීලා ඕකේ දුන්නාම ඕගොල්ලෝ එක ස්ටාෆ්ස් වලට මේ වගේ සෙටින්ග්ස් ටික ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. එතකොට ටීචර් එක යටතේ මේ ටික කරන්න පුළුවන්. සබ්ජෙක්ට්ස් වලට ආමනම් සබ්ජෙක්ට් එකේ ජොයින්ට් කියන සබ්ජෙක්ට්ස් ජොයින් කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. දැන් ගොඩාක් දුරට මේක බකට් සබ්ජෙක්ට්ස් වල තමයි මේ බෙනිෆිට් එක ගන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් දැන් ස්කෝලේ ග්‍රේඩ් 10 එකේ ගත්තා නම් හෙල්ත් IT කියන එක බකට් එකේ යටතේ තමයි එන්නේ. එතකොට හෙල්ත් ටීචර් කෙනෙක් ඇබ්සන්ට් වෙනකොට ඒ ක්ලාස් එකේ ICT ටීචර් පාඩම එයා කරගෙන තමයි ඉන්නේ. එතකොට එයාට පුළුවන් අර හෙල්ත් ස්ටුඩන්ට්ස් ලාගේ ram relief works ටික බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ජොයින් කරන්න ඕනිද නැද්ද කියන එක මෙතනින් අපිට චූස් කරගන්න පුළුවන්. එතකොට මේ සමහර වෙලාවට අපිට හෙල්ත් එකට ඇබ්සෙන්ට් එක වුණා නම් වෙනම හෙල්ත් ටීචර් කෙනෙක් එතනට යන්න ඕනි නම් අපි මේ ජොයින් කියන ඔප්ෂන් එක අයින් කරලා දාන්න ඕනි. එතකොට මේ විදියට හොඳ ෆීචර් එකක් තියෙනවා මේ AC ටයිම් ටේබල් එකේ. ඒතර ඔයාට ඕනි විදියට මේ විදියට ඕගොල්ලෝ කස්ටමයිස් කරගන්න පුළුවන්. ටයිම් ටේබල් ටීචර් සබ්ජෙක්ට්ස් කියන සෙටින්ග්ස් වලින් ඕගොල්ලෝ මේක මොකද්ද කියලා ක්ලියර් වෙලා ඇති. තව ඉම්පෝටන්ට් දෙයක් නවා ක්‍රිටේරියාස් කොහොමද ඩිෆයින් කරන්න කියන එක මම කලින් මෙන්ෂන් කරා සබ්ස්ටිටියුෂන් ටීචර් කෙනෙක්ට ඩිෆයින් කරනකොට. එතකොට ඒක ඇනලයිස් කරගන්න ඔප්ෂන් කියන ඔප්ෂන් එකට යන්න මෙතන බලන්න ක්‍රිටේරියා කියන ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට මේ ක්‍රිටේරියා එක යූස් කරගෙන අපිට පුළුවන් අපි ඔටෝමේටඩ් නැත්නම් ඔටෝමැටික් විදියට ටයිම් රිලීෆ් එක ජෙනරේට් කරනකොට මොන කන්ඩිෂන්ස් වලටද හයි ප්‍රියොරිටි එක දෙන්න ඕනේ කියන එක. එතකොට assign කියලා තියෙනවා. එතකොට assign කියන එක සාමාන්‍යයෙන් එයාගේ already assign වෙලා තියෙන periods එක analyze කරලා ඒකට ගැලපෙන විදියට relief work එක දාන එක. එතකොට ඒක priority එක අපි වැඩි කරනකොට ඒ priority විදියට ඒකට තමයි first priority දෙන්නේ. දෙවෙනි එක බලන්න කියන්නේ teacher class. කියන්නේ එයා සාමාන්‍යයෙන් ඒ class එකට උගන්වන teacher කෙනෙක්ට priority දෙන්න ඕන නම් මේ value එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේ class teacher එක set කරන්න පුළුවන්. ඒ වගේම බලන evaluation කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ qualification එකට අදාළ relief first වලට එයාට allocate කරන එක. දැන් අනිත් එක තමයි මේක අපි සාමාන්‍යයෙන් use කරන්නේ හැම වෙලාවෙදිම එක්කෙනෙකුටම relief වැටෙන්නේ නැතුව relief ටික හැමෝටම වෙන් වෙලා යන්න ඕනි නම් ඒ option එක දෙන්න පුළුවන්. ඒ වගේ joining duty ඒ වගේ ගොඩාක් criterias තියෙනවා. ඔයා
ඒ ක්‍රිටේරියා එකේ වැඩිපුර වැලියුස් දුන්නා නම් ඔටෝමේටඩ් ජෙනරේට් කරනකොට ඒ වැලියු ක්‍රිටේරියා එකට තමයි ෆස්ට් ප්‍රියොරිටි එක දීලා ඒ විදියට රිලීෆ්ස් ටික එලොකේට් වෙන්නේ. එතකොට ඒක හරියටම අපි සෙට් කරගත්තා නම් අපිට පැහැදිලි විදියට නැත්නම් හරි විදියටම රිලීෆ් එකක් ඉෂුව කරගන්න පුළුවන් මැනේජ්මන්ට් එකට ඒ ක්ලාසස් වලට කොහොමද එන්න ඕනි කියන එක. එතකොට මේ ටික දීලා ඕකේ දුන්නාම දැන් අපි ප්‍රධානම සෙටින්ග්ස් ටික කරලා ඉවරයි. දැන් අපිට පුළුවන් රිලීෆ් එකක් දාන්න. එතකොට රිලීෆ් එකක් අපි කොහොමද දාන්නේ කියන එක බලමු. රිලීෆ් එක දානකොට පළවෙනි ෆස්ට් එකම කරන්න ඕනි දේ තමයි දිනය තෝරගන්න ඕනි. මේන් මෙනු එකට වෙලා මෙතන දිනේ තියෙනවා කොය දිනේටද ඩේට් එක රිලීෆ් දාන්න යන්නේ කියන එක තෝරගන්න ඕනි. මම රිලීෆ් එක දාලා පෙන්නන්න යන්නේ 7th January. ඒ කියන්නේ වෙනිස්ඩේ දවසක තමයි මම දාලා පෙන්නන්න යන්නේ. මම දැන් චේන්ජ් කරන්නම් 7 January වෙනිස්ඩේ විදියට. ඒතකොට මේ දිනේට තමයි මම රිලීෆ් එක දාන්න යන්නේ. ඒතකොට ඩේට් එක සෙට් කරාට පස්සේ දැන් කවුද එබ්සන් කියන එක අපි මෙතනින් එඩ් කරගන්න ඕනේ. එතකොට මෙතන මේ ඔප්ෂන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ටීචර්ස් ටික එඩ් කරගන්න. මම කලින් කියපු විදිහට මේ ටීචර්ස් 4 දෙනාගේ ලීව් ටික තමයි මම එඩ් කරලා පෙන්න යන්නේ. එතකොට ශාකිර් එයා සම්පූර්ණ දවසම නිවාඩු. රිහාම් කියන සර් එයාට ෂෝට් ලීව් මෝර්නින් පීරියඩ්ස් දෙක තමයි ගන්නෙ. ඒ වගේම මෆාස් ඒ කියන්නේ මෆාස් සර් එයා half day ගන්නවා මෝර්නින් ටයිම් එක. බාලන් සර් කියන කෙනා 1 month එයා long time නිවාඩුවක් ගන්නවා. මේ ටීචර්ස්ලා 4 දෙනාවම මම එබ්සන්ට් එකට එන්ටර් කරලා සබ්ස්ටිටියුෂන් එක හදලා පෙන්නන්නම්. එතකොට ඒක එඩ් කරන්න මේ ප්ලස් එක ක්ලික් කරපු ගමන්ම මෙතන බලන්න එබ්සන්ට් කවුද කියන එක තෝරගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ පළවෙනි එක මම තෝරගන්නවා ශාකිර් සර්ව. එතකොට ශාකිර් තෝරගෙන රීසන් අන්නෝන්ම තියපදේ. දැන් එයා එන්ටයර් ඩේ එයා කියන්නේ එන්ටයර් ඩේ එක දීලා එයාට කමෙන්ට්ස් එක දීලා ඕකේ දුන්නා නම් එයාගේ පීරියඩ්ස් ටිකයි කොය ක්ලාසස් වලට එයා උගන්වන්න ඕනිද කියන එක දැන් ලිස්ට් එකක් පෙන්නනවා. එතකොට මේ විදිහට දෙවෙනි එක්කෙනාව අපි එඩ් කරගමු. මම රිහාම් සර්ව එඩ් කරන්න යනවා. ලිස්ට් එකේ මම රිහාන් සර්ව චූස් කරා. එතකොට එයා එන්ටයර් ඩේ නෙවෙයි එයා ෂෝට් ලීව් එකක් තමයි ගන්න පළවෙනි පීරියඩ්ස් දෙක. එතකොට මම මෙතනදී part of the day කියන එක තෝරගෙන පළවෙනි පීරියඩ් ඉඳලා දෙවෙනි පීරියඩ් වෙනකන් එයා නිවාඩු කියන එක මම දෙන්නම්. ඒතකොට ෂෝට් පීරියඩ් එකක් එහෙම තමයි අපි allocate කරන්නේ. දීලා මොනවාර කමෙන්ට්ස් දීලා okay දෙන්න. ඒතකොට එයාගේ පීරියඩ්ස් දෙකම මෙතන එඩ් වුණා. එයා කොයි ක්ලාස්ටද සබ්ජෙක්ට්ස් කරන්න ඕනි කියන එක. තුන්වෙනි එක මම එඩ් කරන්න යනවා මෆාස්. ඒතකොට ලිස්ට් එකේ මෆාස් කියන එක්කෙනාව මම තේරගන්නම්. එයා half day නිවාඩුවක් ගන්නවා. ඒතකොට මෆාස් චූස් කරගෙන එයාගෙත් මෙතනදී එන්ටර් ඩේ දෙන්න නැතුව part of the day දීලා එතකොට half day කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි පීරියඩ් ඉඳලා හතරවෙනි පීරියඩ් වෙනකන් ටයිම් එක තමයි half day කියලා කියන්නේ. එතකොට morning half day එයා ගන්න නිසා උදේවරුව දීලා මම මෙතන මේ කමෙන්ට් එක දීලා okay දෙන්නම්. එතකොට ස්ටාෆ්ලා 3 දෙනෙක් මෙතනට එඩ් වුණා. දැන් හතරවෙනි සර්වර් මම එඩ් කරමු. එතකොට මම long term නිවාඩු ගන්න කෙනෙක්ව ඩීටේල් එක දාමු. එතන ගිහලා balance server තෝරගෙන එතකොට මෙතනදී එන්ටර් ඩේ දෙන්න නැතුව එයා ගොඩාක් දවස් ගන්න නිසා long term absence කියන එක තෝරගන්න. ඒක තෝරගෙන කොය ඩේට් එකේ ඉඳලා කොය ඩේට් වෙනකන් එයා ඇබ්සන්ට් ද කියන එක අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. එතකොට එක month එකක් ඩිරෙක්ට්ලි ලීව් නම් එයා අපි එතනදී ජනවරි 7 වෙනිදා ඉඳලා එතන ක්ලික් කරලා අපි ජනවරි 7 ඉඳලා ඒ කියන්නේ එයා පෙබ්‍රවරි 6 වෙනකන් එයා දිගට නිවාඩු නම් අපි මේ දෙක තෝරගන්න ඕනේ හරි විදියට. එතකොට ස්ටාර්ටින් ඩේට් එක අපි දෙන්න ඕනේ ජනවරි 7 එක, එන්ඩ් ඩේට් එක දෙන්න ඕනේ අපි පෙබ්‍රවරි 6 කියන එක. එතකොට ඒක සෙලෙක්ට් කරපු ගමන් මේක මේ විදියට එයාගේ කන්ටිනියු නිවාඩු ටික පෙන්නනවා. ඒතර ඒ ටික දීලා ඕකේ දීලා මෙතනත් ඔයා මොනවාරි කමෙන්ට්ස් දුන්නා නම් දීලා ඕකේ දෙන්න. එතකොට ටීචර්ස්ලා 4 දෙනාම දැන් මෙතනට ඇබ්සන්ට් වුණා. ඒ ටීචර්ස්ලාගේ ඩීටේල්ස් මෙතනට එඩ් වෙලා තියෙනවා. දැන් මෙතන තව ඉම්පෝටන්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. දැන් මෙතනදී බලන්න මේ අපි එඩ් එකට ඇබ්සන්ට් එකට එඩ් එකට ගිය ගමන්ම මෙතන ඒකේ ලිස්ට් එකේ ටීචර්ස්ලාගේ ලිස්ට් එක උඩින් තියෙනවා. ඒත් එක්කම යට බලන්න ක්ලාස් රෙකෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ක්ලාස් ඇබ්සන්ට් වෙන විදිය මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් අපි 7 වෙනිදා grade 9 කියන ක්ලාස් එක ටුවර් එකකට යනවා. ඒතකොට ඒගොල්ලෝ ස්කෝලේ නැහැ. ඒතකොට ග්‍රේඩ් එක දීලා අපි ඕකේ දුන්නාම දැන් ඒ දවසේ ස්කෝලේ මේගොල්ලෝ එබ්සන්ට්. ඒතකොට මේකේ තියෙන ෆීචර් එක තමයි එතකොට ඒ ක්ලාස් එකට එලොකේට් වෙලා තියෙන පීරියඩ්
ටීචර්ස්ලා ඉන්නවනේ. එතකොට ඒගොල්ලවත් අපි රිලීෆ් වර්ක්ස් එකට යූස් කරගන්න පුළුවන්. මේක හොඳ ෆීචර් එකක් මේ විදිහේ අපිට යූස් කරගන්න පුළුවන්. දැනට මම මේක රිමූව් කරන්නම්. මෙතන රිමූව් එක දීලා yes එක දෙන්න. එතකොට දැන් මෙතන දැන් ඩේටාස් මොකක් කර ඔයගොල්ලෝ වෙනස් කරන්න ඕනි නම් එතන ක්ලික් කරලා edit දෙන්න පුළුවන්. එහෙම නැත්නම් remove දෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට තමයි absent වෙච්ච ටීචර්ස්ලාගේ රෙකෝඩ්ස් ටික මෙතනට අපි add කරගන්නේ ASC substitution software එකට. දැන් අපි මෙතන බැලුවා නම් දැන් අපි සාමාන්‍යයෙන් එක සර්වර් select කරපු ගමන්ම දැන් බලන්න ASC automatically එයා එක ටීචර් කෙනෙක්ව මෙතනට allocate කරලා තියෙනවා අර basic criterias යටතේ. ඒතකොට මේ criterias එක analyze කරලා එයා suggest කරනවා මේ ටීචර්ව මෙතනට allocate කරමු කියලා. ඒතකොට අපි manually දාගෙන ඉන්න ඕනේ ටක් ටක් ගාලා ඒක automatically එයා assign කරලා දෙනවා. එතකොට එක එක periods තෝරනකොට ඒකට අදාළ automatically teachers ටික substitution එක විදියට automatically ඒක apply කරලා තියෙනවා. ඕගොල්ලෝ manually teachers assign කරන්න ඕන නම් ඒතර පළවෙනි period එකේ දැන් red එකේ පෙන්වන teachers ඒගොල්ලන්ට වෙන පාඩම් තියෙනවා ඒ වෙලාව කියන එක. එතකොට red color එකේ නම තියෙන ටික අපි ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් period කියන reliefs වලට ඒගොල්ලෝ ගන්න නැතුව block කරලා තියෙන නිසා. එතකොට මේ yellow color එකේ තියෙන ටීචර්ස් ලාව ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් manually තෝරන්නවා නම්. එතකොට මෙතන කියලා ඩබල් ක්ලික් කරා නම් ඒ ටීචර් එතනින් තෝරගන්න පුළුවන්. ඊට වඩා හොඳම ලේසි ක්‍රමය තමයි ක්‍රිටේරියාස් ටික හරියට සෙට් කරලා තිබ්බා නම් මේ ටයිම් ටේබල් software එක automatically relief works ටික ඔයගොල්ලන්ට හදලා දෙයි. මේක ගොඩාක්ම ලේසි ක්‍රමයක්. එතකොට සාමාන්‍ය manual දානවා නම් දැන් මම ෆාස්ට් තෝරගත්තා නම් මේ එයා පෙන්නනවා කාට කාටද දැන් periods ටික පෙන්නන්නේ. එයාට free periods කියන එක. එතකොට එතන ඔයගොල්ලන්ට choose කරගන්න පුළුවන් කොහමද ඒ සබ්ජෙක්ට්ස් වලට manually relief එකක් දාගන්න කියලා. ඒතර ගොඩාක් absence තිබ්බනම් ගොඩාක් වෙලා යයි. ඒ නිසා automatically අපි generate කරන්න පුළුවන්. ඒතර ඒක තමයි දැන් මම කරලා පෙන්නන්න යන්නේ. එතකොට lazy විදියට ඔයාට දැන් මේක generate කරගන්න ඕනි නම් මෙතන බලන්න උඩ තියෙනවා tools කියන option එකක්. එතකොට මේ tools එකට ගිහලා එතන බලන්න generate කියන option එක තියෙනවා. generate එක දුන්නාම මෙයා ආනවා දැන් generate empty slots වලට generate කරන්නද කියලා. එතකොට empty slots කියන empty slot එකට තෝරගෙන දෙන්න. දැන් එයා බලන්න successfully substitution එක generate කරලා දුන්නා. දැන් okay දුන්නාම මේ ඒ කියන්නේ මේ substitution එක report එක මේක තමයි. මෙතන දැන් රිහාම් සර් ගත්තා නම් එයා කවුද එයාගේ relief එකට assign වෙලා තියෙන කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. මා ෆාස්ට් කවුද allocate වෙලා තියෙන්නේ ඒ වගේ ඔක්කොම බලා ගන්න පුළුවන්. දැන් එක තැනක බලන්න bucket joint විදියට එකක් අපි කිව්වා. එතකොට මේක join කරලා තියෙනවා. එතකොට ශාකිර් සර් එයා absent. එතකොට බලන්න plus ලකුණක් දාලා පෙන්නනවා. මේකේ mean වෙන්නේ ශාකිර් සර් 13 art political science කරනකොට එතකොට එතනදී ඒ ක්ලාස් එකේ මිල්හාජ් සර් එයා history subject එක කරනවා. ඒක open කරලා බලන්න දැන් මෙතන පෙන්නනවා ඒ කියන්නේ ශාකිර් සර් ඒ කියන්නේ bucket 3 political තමයි කරන්නේ. ඒත් එක්කම මිල්හාජ් සර් වෙන ළමයින්ට history කරනවා එකම වෙලාවදී. ඒතකොට ශාකිර් සර් absent නම් මිල්හාජ් සර් ඒ ක්ලාස් එකේ ඉන්නවනේ. එයාට ඒ ක්ලාස් එකට මොනවද activities දෙන්න පුළුවන් කියන එක තමයි මේ join option එක. කලින් කියපු විදිහට ඒක ඕනේ නැත්නම් ඒක ඕගොල්ලන්ට එතනින් අයින් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි substitution teachers ලාව easy-යෙන් හදන්නේ. මේක print කරන්න ඕනි නම් print කියන option එක දෙන්න. එතකොට මෙතනින් substitution report එක print වෙනවා. එතකොට මෙතනදී ඕගොල්ලන්ට signature කරන්න columns තියෙනවා. ඔයාලට zoom කරගන්න පුළුවන්. ඕනනම් මේකේ යම් යම් දේවල් ඕගොල්ලන්ට edit කරගන්න පුළුවන්. ඒක right click කරලා මේවා සාමාන්‍යයෙන් lazy විදියටම ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට මේ විදියට format එකක් කරලා එතකොට අපි සාමාන්‍යයෙන් අයින් කරනවා නම් ඒක සමහර columns එතනින් අයින් කරන්න පුළුවන්. එතකොට easy එකට ඒකට කරගෙන මේක print out එක කරලා ඒ teachers-ට යවලා signature එක කරලා ඒක documentation එකක් විදියට file කරගන්න පුළුවන්. එතකොට lazy-යෙන්ම මේ substitution software එක use කරගෙන ඕනිම පාසලක relief works ටික lazy-යෙන්ම අපිට දාගන්න පුළුවන්. මේ අරහා management එකට ගත වෙන වෙලාව ගොඩාක් දුරට ඉතුරු කරගන්න පුළුවන්. තව important දෙයක් තමයි මේ AC timetable එකේ Wednesday මම දාලා තියෙනවා. ඒතර මෙතනදී balance කියන එක කෙනා long time absentees කෙනෙක් මම දැන්
8වෙනිදාට යනකොට අපි සාමාන්‍ය 8 වෙනිදාට යනකොට දෙකද එයා ඔටෝමැටිකලි පෙන්නනවා ඒ අපි කලින් දවසේම මෙන්ච් කරලා තිනවා එයා 1 month නිවාඩු කියලා. එතකොට මේක ලේසියෙන් මෙතන එයා ඒ ලිස්ට් එක අරගන්නවා අපිට ඒකේ තාපෝ ඇබ්සන්ටිස්ට් එක දාන්න ඕනේ. මේ විදිහට තමයි AC substitution software එක use කරගෙන ස්කෝලට ලේසියෙන්ම අපේ relief works ටික දාගන්නේ. මේක ගොඩාක්ම help වෙයි කියලා මං හිතනවා. මොනවාරි doubts තිබ්බනම් මගේ WhatsApp number එකට message කරන්න. ඒ ගැන මං ඕගොල්ලන්ට instructions ටික provide කරන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. මම school SBA එකේ handle කරන්න පුළුවන් software එකක් introduce කරන්න යනවා. ඒකේ කොහොමද වැඩ කරන්නේ කියන එක මගේ YouTube එකේ මං upload කරන්නම්. Thank you.